අද අප මුහුණ දෙන ගැටලු අනාගත පරම්පරාවට උරුම කර දීමට කිසිසේත් සූදානම් නැතයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. අනාගත පරපුර වෙනුවෙන් අප සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ කාලය එළඹ ඇතැයිද එතුමා කියා සිටී. අපි කෙරෙහි ලැබූ විශ්වාසය කිසි විටක අපි කඩ කරන්නේ නැහැ. මම නැවත වාරයක් කියන අපේ පුරුද්ද නෙවෙයි. අපි පුරුදු ඉටු කරනවා. හැබැයි අපිට කල් දෙන්න. මේ අවුරුදු දෙකක් ගියේ නෑ තාම. මේ අවුරුදු දෙකක් ගිහිල්ලා නැතුව මේ පටන් ගෙන තියෙන්නේ. ඒක තමයි කරන්නේ. ඒකයි මේවා නතර කරන්න මේ මහා දැඟලිල්ලක් දඟලන්නේ කට්ටිය. ඒ නිසා මම ඉල්ලනවා විපක්ෂේ බොරු ප්‍රචාර ගෙනියන්න එපා. මිනිස්සු ජාතීන් අතර කලබල ඇති වෙන විදියට පොත්පත් වැඩ කරන්න එපා. ඒවා ජාති ભેද ගැටුම් නැවත ඇති කරන්න යන්න එපා. මේ සියලු දෙනාම එකතු වෙලා මේ රටේ ත්‍රස්තවාදී ඉවත් කරලා මේ රටේ ගෞරවනීය සාමයක් ලබා ඒ වගේම මේ රට තුල මහා දැවැන්ත සංවර්ධනයක් කරන්නට අත්වැල් බැදලා හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය කරමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය. හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියේ සමරු පළකය නිරාවරණය කිරීමද ජනාධිපතිතුමාටින් සිදුවිය. හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීන සමූහාණ්ඩුව මූල්‍යාධාර සපයයි. ඒ සඳහා වූ ගිවිසුමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්ත්‍රියේදී ඊයේ අත්සන් තැබින. චීන සමූහාණ්ඩුවේ එක්සිම් බැංකුවේ සභාපති ලී රෝගු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරන මහත්වරු ඊට අත්සන් තැබූහ. චීනයේ එක්සිම් බැංකුවෙන් රුපියල් කෝටි 3070ක මුදලක් ලබා දී තිබේ. මහජන චීන සමූහාණ්ඩුව හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සම්බන්ධකම් සඳහා වසර 50ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයේ කළ නිල සංචාරයේදී හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට චීන ජනාධිපති හු ජින්තාවෝ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා වැය වෙතැයි අපේක්ෂිත ඇමරිකන් ඩොලර් මිලියන 360න් 85ක මුදල් ප්‍රමාණයක් විශේෂ ණය පහසුකම් යටතේ ලබා දීමට චීන ජනාධිපතිවරයා පළ කළ එකඟතාව අද මෙසේ මල්පල් ගැන්වී ඇත. පෙබරවාරි මාසයේ මම චීනයට ගියේ. සැප්තැම්බර් මාසෙ වෙනකොට අපි ඒක අස්සම් කරා. අස්සම් කරන්න පුළුවන් වුණා ඊයේ. අපි එතකම් බලාගෙන හිටියෙත් නෑ ණයනක. වරාය තිබිච්ච සල්ලි වලින් සමාගම් වල සම්බන්ධ කරගෙන මේ වැඩ පිළිවෙල අපි ඉදිරියට ගියා. අපි වැරදිකාරයෝ නෙවෙයි. අද අපේම උදවිය අභූත චෝදනා නගනවා. මෙන්න මේ විදියට තමන්ගේ මව්බිම තමන් ඉපදුණු රට පාවා දෙන්න නරකයි. ලෝකයා ඉදිරියේ පාවා දෙන්න ලෝකයා ඉදිරියේ අප කීර්තියටපත් කරන්න කවුරුවත් සූදානම් විය යුතු නැහැ. අපිට තහනම් කරන්න. ආධාර දෙන එක තහනම් කරන්න. මේක කාටද පාඩු? ඒක පාඩු මේ රටේ ජනතාවට. අර ම්‍යාන්මාරී විපක්ෂ නායකව මොකද කිව්වේ? ලෝකයේ කෙරුණා ම්‍යාන්මාර් බුරුමයට එහෙම නැත්නම් ම්‍යාන්මාරේ තහනම් කරන්න යනකොට ආධාර සියලු ගනුදෙනු ඒක විතරක් කරන්න එපා. ඒකෙන් මගේ ජනතාවටයි ඒකෙන් පීඩාවටපත් වෙන්නේ. බලන්න තමන්ගේ ජනතාව මුල් කරගත්ත දේශපාලන නායකයෝ
මේක නේද අපි උදවිය ආදර්ශයට ගත යුත්තේ. මෙම අවස්ථාවට චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, රෝහිත බෝගොල්ලාගම, සුමේධාජී ජයසේන යන අමාත්‍යවරුද කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක වාසුදේව නානායක්කර මහතාද එක්ව සිටියහ.